ඔන්න ඉතින් අද අලුත් දෙයක් පෙන්නන්න හදන්නේ. අද අපි නියනවල රහිනවා. ගෙවල් ළඟම තියෙන වෙලේ අද නියනවල රහිනවා. අපි බල්ලොත් ඇවිල්ලා ඉන්නවා. ඔන්න ටිකිරි මණික ඇමුල ගෑනලා. Wow! ඇමුල ගෑනලා අපි දැන් වෙලේ කනවා. අපි සුදුවම ආසයි. වෙලේ ඉඳගෙන බත් කන්න නේද? බත් කන්න ආසයි නේද? අපි බලමු මොනවද ගෑනලා තියෙන්නේ කියලා. Oh my god. එන්න තියෙනවා. ඇඹුල කිව්වට ඉතින් අපි අලුත්ම දේවල් දැන් ඉතින් ඇඹුලට යන්නේ. චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා, පපඩම් තියෙනවා, සුදුබත් තියෙනවා. අපි දැන් ඉඳගෙන වෙලේ ඇඹුල කනවා. මේ සැරේ ගෝයන් කපලා ඉවර වෙලා ඉක්මනින්ම ආපහු කුඹුරට පටන් ගත්තා. ඉතින් නිවාඩු තියෙන දවසේ ඊනට හැලා දාන්නම් කියලා තමයි අද වෙලට ආවේ. මම අද උදේ පාන්දරම ආවා. කාලෙන් බැරි වුණා. දෙකක් බිවෙන්නේ නැහැ. දැන් ඔන්න නංගි අද උදේම උයන ඇවිල්ලා අපි මේ ගහ ගාවටලා අපි හැමදාම කන්නේ මෙන්න මේ ගහ ගාව. ගහ කපන්නෙත් නෑ. එවන්න තියා ඉන්නවා තේ බොන්නේ. චුට්ටක් විවේක ගන්නෙ. මේක නම්බර ගන්නෙ. නම්බර ගහ ගාව. බෝ ගහකුත් තියෙනවා. නම්බර ගහේ මැදින් ඇවිල්ලා බෝ ගහකුත් තියෙනවා. ඉතින් අපි නම්බර ගහේ හෙවන්ට වෙලා දැන් ඇමුල කන්න හදන්නේ. සුදු මණික ඇවිල්ලා මෙන්න වෙල්ලේ ආයේ ඉඳගෙන ඕන් ඇමුල කනවා. ගොඩක් ආසාවෙන් කන්නේ. ඔය ගොඩ නංගිත් ආසයි වෙලේ කන්න. ඔය දැන් ඉතින් ඔන්න ඇඹුල ගෑනලා අපි වෙලේ කනවා. දැන් සුදාමිත් කනවා. අපේ බොන්ට මල්ලි කලුයි මේ ඉන්න කලු. මොන කලුත් බලා ඉන්නෝ. බොන්ට මල්ලි කලුයි. බොන්ට මල්ලි කලුයි. ඈත ඉඳන් අයියා කෙනෙක් අත වරනවා පේනවද දන්නේ නැහැ. මේ ඉන්නේ අපේ ගෙවල් වල උඩ රත්නේ අයියා. මොනවද ඉතින් වෙලේ ඉඳන කනකොට ඒක අමුතුම රසයක් තියෙන්නේ. ඒක ඉතින් වෙන තැනකින් ගන්න බැරි රසයක්. මේ තියෙන්නේ අද උපන්දිනේ දවසේ වෙලට උයන ආපු ඇඹුල එක. අපි දැන් කනවා. කාලා පස්සේ හම්බෙමු.